හෙලෝ ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා දන්නවනේ මොකක්ද අද vlog එකේ තියෙන්නේ කියලා. අපිට වැකේෂන් ඉවර වෙලා යුනිවර්සිටි පටන් ගත්තා. ඉතින් මේ දවස්වල හින්දා ගොඩක් බිසි. ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච වෙලාවේ තමයි අපි මේ ගමන ගියේ. අපිට පොඩි බඩු වගේකුත් ගන්න තිබුණා. ඒ නිසා අපි ගියා බොරැල්ලේ ලේඩි ජේ එකට. ඒගැන මෙහෙම මේකට යන්න අපි දැනගෙන හිටියවත් නැහැ. මම වෙන ගමනක් ගියපු අතර තමයි මේක මෙහි තියෙනවා කියලා දැනගත්තේ. මං කලින් අහලා තිබුණා මේක බඩු ලොක කලෙක්ෂන් එකක් තියෙනවා වගේම ප්‍රයිසස් එහෙම අඩුයි කියලා. ඒ හින්දා මේ අපි ඉතින් බලන්න ගියා කොහොමද කියලා. අපිට තාමර කොළඹ හුරු නැහැ. කියන්නේ පාරවල් හොයාගෙන එහෙම යන්න දන්නේ නැහැ. ඉතින් මේක අර විදිහට දැකපු හින්දා අපි මමයි මගේ යාළුවෝ දෙන්නයි ගියා මේ කොහොමද වඩු එහෙම තියෙන්නේ කියලා බලන්න. බ්ලොග් එකක් කරන්න හිතාගෙන ගියපු ගමනක් නෙමෙයි මේක. එතෙන්ට ගියාට පස්සේ බඩු දැක්කහම ප්‍රයිසස් දැක්කහම මට හිතුණා බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේක බලන්න. ගියපු අයත් ගොඩක් ඇති, ඒ වගේම නැති අයත් ඇති. මෙතනින් තමයි බ්ලොග් එක පටන් ගන්නේ. අපි මුලින්ම ගියේ මෙන්න මේ මක් කලෙක්ෂන් එක බලන්න. එතන ගොඩක් අඩුවට මක්ස් තියෙනවා. බලන්න මේ මගේ රුපියල් 490. ඉතින් අපේ ගෙවල් පැත්තෙන් ඕකක් මම ගන්න බැලුවා. රුපියල් 700ක් විතර වුණා. මෙතන තියෙන්නේ බොඩි වොෂ්, කන්ඩිෂනර්, ෂැම්පූ වගේ දාන්න තියෙනවා. අර ඒ බොටල් වලම තියන්න නැතුව එකම විදිහට බාත්රූම් එකට සෙට්ස් ගන්න කැමති කට්ටියට මෙතනින් තෝරලා ගන්න පුළුවන්. ඒකත් මේවා ගොඩක් බරට හොඳට ලස්සනට තියෙනවා. හරිම ලස්සනයි. මේ පහළම තට්ටුවේ තියෙන්නේ හෝම් වෙයාස්, කිචන් වෙයාස් ඒවා තමයි. ගයක් අලුතින් හදනවා නම් නැත්තම් ගෙදරට අලුතින් බඩු ගන්න ඉන්නවා නම් එහෙම කෙනෙක්ට මෙතෙන්ට ආවොත් ගෙදරට ඕන හැම බඩුවක්ම අරගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම බඩු තියෙන්නේ පෝසිලේන් වගේ ගොඩාක් ඝනකම් අර වීදුරු වගේ හරිම බරයි. මේව ලස්සනයි. මෙන්න මේක නම් එහෙම නෙමෙයි. නිකන් නෝමල් වීදුරු වලින් ඒක තියෙන්නේ. මෙතන තියෙනවා ගොඩක් ලොකු බොටල් කලෙක්ෂන් එකක්. හරිම ලස්සනයි. එක එක විදිහේ බොටල් තියෙනවා. බලන්නකො මේක රුපියල් 390යි. මේකත් 890යි. වීදුරු මේ බොටල්ස් දෙකම වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපේ ගානට හරියන්නේ මේක ගොඩාක්වත්. ඉතින් ඔයාලත් කැමති නම් ඇවිල්ලා බලන්න.
මේක සිලිකන් කේක් පෑන් එකක්. කියන්නේ මේකේ අර මේ පිඟානේ අර වගේ අර නැමිලා තියෙන්නේ. අන්න ඒක මේ ඇතුළට ඔබන්න පුළුවන්. අර කේක් එක ගලවලා ගන්න මං හිතන්නේ ඒක ඒ විදිහට හදලා තියෙන්නේ. ඉතින් එතන ඔය ටිකේ තියෙන්නේ කේක් හදන්න ඒ වගේ දේවල් වලට ඕනේ බඩු. අර කප් කේක්ස් වලට එතකොට අර කේක් එක එක විදිහට කපන්න අච්චු, රෝලර්ස් ඒ වගේ දේවල් තමයි එතන තිබ්බේ. මේකත් කප් කේක් හදන එකක්. මේක මේ යකඩ වගේකින් තමයි හදලා තියෙන්නේ. මේක රුපියල් 30යි. ඉතින් ගොඩක් ලාභයිනේ. ඒවා බිස්නස් එකට කරන කට්ටියට එහෙම ගන්න පුළුවන්. මේ තියෙන්නේ පොඩි මේ ගෑස් කුකර්ස්. ඔය ට්‍රිප් යන කට්ටිය හයික් යන කට්ටියට වගේ යූස් කරන්න අර බෑග් එකේ දාගෙන යන්න පුළුවන් තරමට ඒ ගෑස් කුකර්ස් තිබ්බා. ඒ වගේම එහා පැත්තේ ගෑස් සිලින්ඩර්ස් අර බොටල්ස් තියෙන අන්න ඒවා තිබ්බේ. මේකත් ඔය බිස්නස් වගේ කරන අයට ඒ ස්පූන් එක රුපියල් 20යි. අන්න දැන් අපි ආවා ඇඳුම් බලන්න. මේවා ඇත්තටම අපි ගන්න ආපු දේවල් නම් නෙමෙයි. අර එක ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට ගිහින් ඉතින් අපි බැලුවා මොනවද තියෙන්නේ කියලා. මෙතන ඇඳුනුත් ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ටී-ෂර්ට්ස්, ඩෙනිම්ස්, එතකොට ජීන්ස්, එතකොට ඔෆිස් ට්‍රවුසර්ස්, ෆ්‍රොක්ස් ඒ හැමදේම මෙතන තියෙනවා. හැබැයි ඒවා ගැන එහෙමට ප්‍රයිස් ලොකුවට අඩුවක් කියලා නැහැ. නෝමල් කලවල්ල යන ප්‍රයිස්ම තමා ඉතින් ඒ වගේ නම් ගියේ. අර හෝම් වෙහස් වල නම් හැබැයි ගොඩාක් ප්‍රයිසස් අඩුයි. මැඳුම් වල නම් එහෙම ලොකුවට ප්‍රයිස් අඩුයි කියලා කියන්න මට හිතෙන්නේ නැහැ. එහෙම ලොකු අඩුවක් නම් නැහැ.
අර ගණන් වැඩිත් නැහැ මේ ඩෙනිම් එහෙම තිබුණා 2000 ගණන් වලට 3000 ගණන් වලට එහෙම දැන් මේ ඩෙනිම් එක 3000 ගාණක්. ඉතින් සමහර තැන්වල 4000ට 5000ටත් තියෙනවනේ. එහෙම අඩුයි. කියන්නේ අර ලොකු අඩුවක් නෑ. දැන් අතන ගොඩක් අඩුවට තිබුණානේ. එහෙම නැහැ. ඔන්න ඉතින් අපි ආවා අපි ආසම තැනට. මගේ යාළුවා නම් ගොඩාක් ආසයි මෙතෙන්ට. ඉයරින්ග්ස් බලන්න ඕනි ගන්න ඕනි කිය ආවේ. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ නම් එයාට හරියන දෙකක් තිබ්බේ නෑ කියා ගියා. මේක බලන්නක පොඩි බබෙක්ට වගේ කියන්නේ එක රුපියල් 160යි. මේ දෙකම 120යි. ඉතින් මං හිතනවා ඒ දේවා හැම ලාභයි කියලා. මොකද එච්චර අඩුවට නැහැ අපේ පැතිවල නම්. මම දන්නේ අනිත් පැතිවල කොහොමද කියලා. හැබැයි ඔය වගේ දේවල් ඊට වඩා ගණන් අපේ පැත්තේ නම්. අන්න අපිට හරිම කියුට් ඉරේස එකක් හම්බුණා. අපි තව යාළුවෙක් ඉන්නවා එයා දාවේ නැහැ. එයාටත් එක්කම ඒවා 4ක්ම ගත්තා. මෙතන පොතුත් තියෙනවා. හැබැයි පොත්වල නම් එහෙම ප්‍රයිස් ලොකු අඩුවක් කියන්න නම් නැහැ. මෙතන ඉතින් පොඩි අයිටම්ස් නේ තියෙන්නේ. ඒක එතනම කැෂියර් එකක් තියෙනවා. අපි එතනින් බිල් කරගෙන යන්න ඕනේ. එම ගියාම ඒ දෙන බෑග් එකටත් සීල් කරලා වගේ තමයි අපිට දෙන්නේ. නැත්තම් ඕක අපි අතේ තියාගෙන පහළ කැෂියර් එකට යනකම් හිටියොත් ඔවා මිස් වෙනවා. මං හිතන්නේ හින්න වෙන්නේ නැති එතනම කැෂියර් එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙතන ෆ්‍රොක්ස් තියෙන තැන. අපි එතෙන්ට නිකන් ගියා. ඉතින් කොහොමද තියෙන්නේ කියලා බලන්න. බලන්න ඉන්නකො. ඉතින් ගොඩක් ලස්සන දේවල් තව තියෙනවා ඉස්සරහට බලන්න. මේ තියෙන්නේ තවත් ගණන් අඩු දෙයක්. මෙතන ගොඩාක් හොඳ අර හයිය ගණකල් ලොකු බෑග් එකක් එහෙම තිබුණා. රුපියල් 3000 ගානකට. මෙතන බෑග්ස් නම් ටිකක් ගණන් අඩුයි. මට හිතෙනවා ගණන් අඩුයි කියලා. මොකද මේ මං ඔයිට වඩා ටිකක් ඔච්චර හොඳ නෑ. බෑග් එකක් මං ගත්තේ රුපියල් 4000 ගානකට. හැබැයි මෙන්න මේ බෑග් එක රුපියල් 3690. ඔන්න දැන් තමයි අපි ආවේ අපි ගන්න හිතාගෙන ආපු දේවල් තියෙන තැනට.
මමයි මගේ යාළුවයි දෙන්නම ආවේ කෝට් ෂූස් දෙකක් බලන්න කියලා. ඉතින් ආසාවට මේ ස්ලිපර්ස් දෙකත් බැලුවා. ඒක හැබැයි දැම්මහම ටිකක් කුස වැඩි වගේ හින්දා ඒක ගත්තේ නැහැ. කෝට් ෂූස්ත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මෙතන තියෙන හීල් එක තියෙන එක. එහා පැත්තෙන් තියෙනවා හීල් එක නැති එක. හැබැයි කොච්චර ලොකු කලෙක්ෂන් එකක් තිබ්බත් අපි ගන්න හිතාගෙන ආපු එක නම් මෙතන තිබ්බේ නෑ. හිත ගියපු එකක් තිබුණා. හැබැයි ඒකෙත් සයිස් එක තිබ්බේ නෑ. ඉතින් මොනවා කරන්නද? අපි මෙච්චර දුරක් ගෙවාගෙන එකට ගියත් අපිට ඕන දේ ගන්න නැතුව ආපහු ආවා. එහෙම තමයි. ඉතින් අපි ගන්න හිතාගෙන ගියාට සමහරක් දවස්වල ගන්න හිතාගෙන යන්නේ වෙන එකක්. හැබැයි අරන් ඉන්නේ වෙන එකක්. මං හිතනවා ඔයාලටත් එහෙම දේවල් වෙලා ඇති කියලා. මට නම් එහෙම දේවල් වෙලා තියෙනවා. දැන් අපි ස්ලිපර්ස් හරි කෝට් ෂූස් දෙයක් ගන්න කියලා තමයි ගියේ. හැබැයි අපි අරගෙන ආවේ මග්ස් ගොඩක්. මෙතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. කියන්නේ අර සෙරෙප්පු කඩේක වගේ ලොකු මාර ලස්සනයි. එක වර්ගයේ අපිට ගන්න පුළුවන් බූට්ස් වල ඉඳන් තියෙනවා. ඉතින් ගිහිල්ලාම බලන්න. අන්න තියෙනවා මන් තවත් ආසමාස තැනක්. මෙතන ටෙඩි බෙයාස්ලත් හිටියා. ගොඩක් ලොකු අයත් හිටියා. පොඩි අයත් හිටියා. හරිම ලස්සනයි. හැබැයි මට මේ හැම එකේම නම් ප්‍රයිසස් දාන්න බැරි වුණා. මොකද ඉක්මනට තමයි මේ වීඩියෝ කරගෙන යන්නේ. ඒකට සෝරි. මේකද අපිට හවස තව ලෙක්චර් එකක් තියෙන හින්දා අපි ඉක්මනට ආපහු කැම්පස් එකට යන්න ඕනේ. ඒ හින්දා ඉතින් ඉක්මනින් වීඩියෝ ටික කරගෙන ගියා මම. බලන්නකො මෙතන ලස්සන. කැෂියර් එකට යන්න ගිහිල්ලත් ආපහු මේක දැකලා අපි ආවා මේක බලන්න. මේ මල් ඇත්ත මල් වගේ මාරම ලස්සනයි. මට ගන්නම හිතුණ අර ලැවෙන්ඩර් මල් එක. හැබැයි ඉතින් දැන් ගිහිල්ලා ඔක තියන්න වෙන්නේ බොඩි මෙන්නේ. ගෙදර යද්දී ඔක මොනවා වෙයිද දන්නේ නැහැ. බස් වල අරන් යද්දී ඒ හින්දා ගත්තේ නැහැ. හැබැයි කවදා හරි එකක් ගන්නවා. ඉතින් මෙතන තියෙන්නේ ටොයිස් අයිටම්. ගිෆ්ට් අයිටම්ස් ඒ ටිකත් ඉතින් අපි බලන්න ගියා. මං කිව්වේ හැම දේම මෙතන තියෙනවා. කියන්නේ මේ පන්සල් වලට අපිට වඳින්න කරන්න ඕන දේවල් පිළිම ඒ දේවලුත් හැම දේම තියෙනවා මෙතන. ඔන්න බලන්න මේක. හරිම යුනික් නේද? ඒවා අර ඇත්තම ඇඳුම් ඇඳපු විදිහට ඇත්තම ඇඳුම් අඳවලා තියෙන්නේ. ඒ මේ වෝල් ආර්ට්ස් වලට මම ඔහොමම දැක්කමයි ඔය. ඒවා මේ කියන්නේ ඇත්තම වගේ. එයාලට ජුවලරිස් දාලා තියෙනෙත් ඇත්තම ඒවා. හරිම ලස්සනයි ඒවා. ප්‍රයිසස් නම් බැලුවේ නැහැ. ප්‍රයිස් තියෙන තැනට අනිකම උසත් නැහැ. ඒ හින්දා ඒක ප්‍රයිසස් නම් දාන්න බෑ. මං හිතනවා ඒව නම් ටිකක් ගණන් ඇති කියලා. ආයි ගියොත් මං ඒක බලලා දාන්න. මෙන්න මෙතන බලන්නකො ළමයි හරිම ලස්සනයි නේද? මේ ටියුලිප් මල් ටික ඇත්තම මල් වගේ. ඒවා නම් මාරම ලස්සනයි. මට ඔතන ඉන්න හෙල්ලෙන්න හිතුන්නේ නැහැ. මං මුළු වටේම ගියා.
හැම එකේම නම් ප්‍රයිසස් නැහැ. මං ටිකක් ආස ඒ වගේ විතරක් ප්‍රයිස් බැලුවා. ඒවනම් ටිකක් ගණන්. හැබැයි මේක හොඳ කියන්නේ වටින විදිහට තියෙනවා. ඒවා ටිකක් බරට හොඳට හයියට එහෙම තියෙනවා. ඇත්තම මල් වගේ තමයි පේන්නේ. හරිම ලස්සනයි. ගෙදරක ඩිසයින් කරගන්න ආසාවෙන් ඉන්න අයට එහෙම මෙතෙන්ට ආවොත් මේ මාරම ලස්සන බරු ටිකක් අරන් යන්න පුළුවන්. ඔයාලා ගිහින් බලන්නකෝ මාරම ලස්සනයි මෙතන. ඉතින් මේ ටික තමයි මම අන්තිමටම බලපු ටික. මේ මල් ටික බලා ඉතින් හිටියා. වෙලාවත් යන හින්දා අපි ඊට පස්සේ ඕක බලලා ආපහු කැම්පස් එකට ගියා. ඉතින් මගේ බ්ලොග් එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන බ්ලොග් එකක් අරන් එනකන් හැමෝම සතුටින් ඉන්න. බයි.